welcome back to my YouTube channel. ඉතින් අපි හිතුවා අද වෙනස්ම විදිහේ දෙයක් කරන්නම් කියලා. අපි ඉතින් දැන් අයිස්ක්‍රීම් කන්න තමයි යන්නේ. මේ මගේ නංගි, පුංචි අම්මගේ දුව. hi කියන්න. hi. මේ අයිස්ක්‍රීම් මිලිලිටර 500 එකක් තමයි ගෙනත් තියෙන්නේ. ඒක අපි දැන් දෙකට බෙදාගෙන කන්න තමයි යන්නේ. දැන් ඉතින් මේ අයිස්ක්‍රීම් බෙදනවා නංගි. පැරදුනත් ලුණු කන්න තියෙන්නේ. පැරදුනත් අපිට මේ ලුණු කන්න තමයි තියෙන්නේ යාළුවනේ. අඩුවෙන් එහෙම දාගන්න එපා. හරිනේ හරිනේ. හරි. වැඩියෙන් දාගන්න ඕන. හරි. පැරදුන කෙනාට මේ ලුණු කන්න තමයි තියෙන්නේ. මේ ලුණු ටික ඔක්කොම කන්න ඕන පැරදුන කෙනා. දැන් ඉතින් අපි අයිස්ක්‍රීම් කන්න යන්නේ. අපි දැන් කතා කර තමයි කන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න අහන්න ඕන දෙපැත්තෙන්. මෙයා මගෙන් ප්‍රශ්නයක් අහනවා මම මෙයාගෙන් ප්‍රශ්නයක් අහන ගමන් තමයි කන්න ඕන. බලමු ඉතින් කවුද තියනන්නේ කියලා වීඩියෝ එකට යන්න. ද කනවද? එකයි කවුන්ට් කරන්න. කවුන්ට් කරන්න ඔය. කියන්න. 1 2 3. ඔයා කොහෙද ඉන්නේ? ඔයා කොහෙද ඉන්නේ? ඩිස්ටර්බ් වෙනවනේ. කන ගමන් කියන්න ඕනේ. subscribe. මට මගෙන් වචන අහලා ඔයා කනවා. ඔයා මගෙන් අහන්න ඕනේ ඊට පස්සේ. කූල් වැඩි. මොඳරම කූල්. හිමීට කනවා. අපේ හස්බන්ඩ් එන්න කලින් කන්න ඕනේ මොකද දැක්කොත් එහෙම යතිල්ලනවනේ. ළමයි නිදි කරවලා තමයි අම්මා තනියම බබත් නිදි. අම්මා තනියම කන. ඔව් ළමයි දැක්කොත් එහෙම ලෙඩ වෙනවනේ ළමයින්ට දෙන්න හොඳ නෑ එහෙම. ඔය බෙන්දරද? මෙයා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ යාළුවනේ. කන කෑම ඩිස්ටර්බ් වෙනවා. ඔය මගෙන් අහන්නත් එපා. එතන මට ඉක්මනට කෑවේ. අයිස් කාලා මාත් එක්ක දිනන්න. ඔඩේ ඉවරයි වගේ මෙයා ඉවරයි වගේ කාලා. මෙයා දිනන්න වගේ යන්නේ යාළුවනේ. ඇත්තටම මට දුකයි දැන් මට ලුණු කන්න වෙයි ඊට පස්සේ. ඔයාලා පිටාන පෙන්නන්නකො. මේ ගොඩක් තියෙනවා. කොල්ලේ තිබුයි. අපි මේ දවස්වල හේන් වගාව තමයි කරන්නේ. ඇත්තටම හරිම ආසාවෙන් කරන්නේ. ගොඩක් අය අහලා තිබ්බා මේ කොහෙද කියලා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සන කියන පොඩි ගමේ තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්තටම මෙයා කාලේ ඉවරයි. ඇත්තටම එක්කෙනෙක් ලුණු කන්න නියමිතයි. අයිස් චැලෙන්ජ් එකට කොහොම කනවදානේ? බෑ කන්න මට. මම මේ පව් කරේ මීට කෑ. නෑ ඇත්තටම මට අයිස් කන්නේ නෑ මං ඒකයි මට මෙහෙම කන්න බෑ එහෙම. එහෙනම් ලෑස්ති වෙන්න. ඔව් මේ ඇති වගේ මට ලෑස්ති වෙන්න ලුණු කන්න. මෙයා මුලින්ම චැලෙන්ජ් එකක් කරනම කියනකොටම යාළුවනේ කිව්වේ අයිස් ගමු කියලා. මොකද මම අයිස් වැඩි කන්න කැමති නෑ. මෙයා හරි කැමති අයිස් කන්න. කොහොමද කවලා මාත් එක්ක දිනන්න බෑ කාටවත්. හැබැයි රැයට සෙම කියලා කෑ ගහන්න එපා. අයියෝ. එහෙනම් ඉතින් ලුණු අයියෝ ලුණු කන්න නම් බෑ. අපි ඉතින් හැමදාම ලුණු කනවනේ කෑම වලට දාලා. අදත් කෑවා පරිප්පු වලට දාලා, කොස් වලට දාලා. එන්නිකනුත් කන්න යනවා. අනේ දැන් නම් කන්න බෑ. මෙයා හරි කපටි හැබැයි හොඳේ. මොකද දන්නවද මෙයා ආසම අයිස්ක්‍රීම් එකනේ ගෙනත් තියෙන්නේ. මං ආස නෑනේ. ඒක තමයි උනේ. මං කව නූඩ්ලස් කම් කියලා නූඩ්ලස් කන්න බෑ කිව්වා. උගුරට දෙනවා. නූඩ්ලස් කන්න බෑ කිව්වා කන්නේ නෑ කියලා. කන්න මේ හැන්ද කි ඔයා ගාලා බලන්න චුට්ට. මන් දිනවනේ. මේ හැන්ද එකක් කනවා. ඔයා මේ ටිකක් කන්න දැන්.
ඇත්තටම කන්න බෑ. මම යන්නේ කන්නද? බෑ කන්න බෑ. හරි කෑවා. එහෙම ඒ දෙපෙන්නේ නෑ. ටිකයි කෑවේ. පෙන්නන්න ඕනේ. එහෙම කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඔහොම තමයි අද අපේ චැලෙන්ජ් එක ඉවර වුණේ. ලුණුත් කෑවා. අම්මෝ තාම නිකන් උගුරත් එක්ක දනවා වගේ. ඉතින් ආයෙත් දවසක නංගිත් එක්කම තවත් ලස්සන වීඩියෝ එකකින් එකතු වෙනකන් ඉතින් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් බුදු සරණයි හැමෝටම. බයි. බයි.